මෙච්චර මේ වැඩ තීදි මොකක්ද දැන් මේ උඹ කපු දෙක තුඩ දාගෙන කරන වැඩේ? මොකද වැඩක් මුදි වරවල එන්න. පොඩ්ඩක් වැදගත් වැඩේ කො බලන්න. පාජ්ජි ගහිල්ල. උඹට මේකද දැන් මේ තියෙන වැදගත් වැඩේ? තෝනෝ මේ බරකඩු තු ලිපේ. අයියෝ අම්මේ. මොකද දෙන්න මෙහාට සුනේ නටන්නේ. තව දෙන්න ඉතුරු වෙලා තිබ්බේ. 8 දෙනෙක්ට තනියෙන් ගියව මං. දැන් මට කවුරු හරි ෂොට් එක දීලාත් දන්නේ නැහැ. කොහමද උඹට ෂොට් එක හම්බෙයි ඔහොම යනකොට? බොච්චර වීරෙක් නම් ෆෝන් එකෙන් මරාගෙන තෝ පළක මොකක් හරි හමුදාවකට. අරුතරම රටටවත් සේවයක් වෙනවා. උඹටත් රස්සාවක් හම්බෙනවා. ඔර දැන් මට මොකද කරන්න කියන්නේ? දැන් මමද බూరు උඹට ඒකත් කියන්න ඕන. උඹ නෙමෙයිද හරිනම් කියන්න අප්පොච්චත් නැති වෙලාවේ මම මෙහෙම කරන්නම් අම්මා කියලා. අනේ ඇත්තට මේ මිනිහ නැති වෙච්ච වෙලාවේ නැති වෙන්න තිබ්බේ මං. බෙමි නොසන්ඩාල වැඩ බල බල ඉන්න ජීවත් වෙන්නේ නැතුව. හරි හරි. මම හෙට ඉඳන් අප්පොච්චයි පුටු වාඩි වෙන්නම්කෝ. වාඩි වෙලා? මේ වෙලාවේදී හිටේ ඉඳන් වෙදගෙදර වෙදගම් කරනවා. ලකහාමි කොහෙද මේ යන්නේ හදිසියෙම? මම යනවා හැමිනේ ගමේ. දැන් ඉතින් මම මේවා හිටියේ කියලා වැඩකුත් නැහනේ. කාමියෙම ගමේ ගිහින් කොහොමද? හෙට ඉඳන් මම වෙදගෙදර වෙදගම් පටන් ගන්නවා. ඒ හන්දම තමයි වැඩියත් මම යන්න හදන්නේ. ආමිනේ වෙද මහත්තයාගේ පුටුවේ වාඩි වුණා කියලා මොකෝ වෙද මහත්තයා වැහෙන්නේ නැහනේ මෙතන වෙදකම් කරන්න. වෙද මහත්තයා ඔය වෙදකම් කරේ පරම්පරාවෙන් උරුම වෙච්ච වෙදකම පුරුදු පුහුණු වෙලා පුංචි හන්දියේ ඉඳන්. අතෝ මේ පුංචි මහත්තයා වගේ හන්දි ගානේ කොල්ලොත් එක රස්තියාදු ගහලයි දවස් 30ක් පජ්ජි ගහලයි නෙවෙයි.